වහන්සේ ලෝතර බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගෙන සතිය සම්පූර්ණ කරන අතරතුර 6 වෙනි සතියේ තමයි එක්තරා මිදෙල්ල ගහක් මුල සමාධි සුවයෙන් වැඩෙයි. මෙන්න මේ මිදෙල්ල ගහ මුල වැඩ ඉන්න කාලේ තමයි මේ මුචලින්ද කියන නාග රජුරෝ තමන්ගේ ශරීරයෙන් බුදුරජාණන් වහන්සේට දවස් 7ක් පුරාවට එක දිගටම මහා පූජාවක් සිදු කරනු ලබන්නේ. පස්වන සතියෙන් පසු නේරංජනා ගන්තීරේ මුචලින්ද නම් මිදෙල්ලරුක පාමුල වැඩ සිටිසේක. ඒ 6 වන සතියත් සමග අකල් මහා වර්ෂාවක් කඩා වැටින එක එල්ලේ 7 දිනක්ම මේ වර්ෂාව පැවතින සීත සුළං උග්‍රවිය. ඒ මිදෙල්ල ගසාසල පොකුණෙහි විසූ මුචලින්ද නම් නාගරාජේ සිය භවනයෙන් නික්ම භාග්‍යවතුන් වහන්සේට වැසි සුළං ආදියෙන් කරදරයක් නොවනසේ සත්වටක් දරනලා හිස් මුදුන්හි පෙන ගොබේ තබා වසා සිටියේය. නේරංජනා ගන්තේරේ සුවෙන් හිමියන් වැඩ සිටි වේලේ ආවා අකල් විලසට මහ වැසි කාලේ ඉරුණා මේඝ නම් නමුත් දැන් පාලයෙන් කරදරද නොදේ. පොකුණේ සිටිය නාරජු රුක මුලට ඇදේ. වටකීපයක් ඒතෝලා බුදු සාමිඳු බාන්දී. සුවිසල් පෙන ගොබර හිමිහිස මුදුන තබා වැත්සින් රැකවරන දුන්නා එවිට නොබා. වැත්සින් නොතෙමි සාමිදුන් නාසෙවන ලබා වැඩ සිටිසේ